අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ උසම කන්ද වන එවරස් කන්ද ගැන. සුදුරු හිමාලයා පර්වත මාලාවේ උඩ අතින්නේ ලෝක පුරා ප්‍රසිද්ධියෙන් ලක්ව ඇත. එවරස් කියන්නේ ලෝකයේ ඉහළම කන්ද. මේ මීටර් 1848.86ක් උස තියෙනවා. මේ උස නිසා එවරස් ලෝකයේ කදුමුදුන් අතර අග්‍රම තැන ගන්නවා. එවරස් කන්ද නේපාලය සහ චීන සීමාව තුළ පිහිටා ඇත. මෙහි අයිතිය දෙයටම සම බෙදාගෙන ඇති අතර දකුණු මුහුණ නේපාලයත් උතුරු මුහුණ ටිබේටයත් සතුයි. මෙම කන්ද ජනප්‍රිය වීමට හේතු කිහිපයක් බලපා ඇත. ඒවා නම් එහි උස ඇති විශාල වීම, අභියෝගාත්මක කඳු යාත්‍රා සංචාරකයන්ගේ සහ කඳුනගින්නන්ගේ ආකර්ෂණය. 1953 දී සර් එඩ්මන්ඩ් හීලර් ලී සහ ටෙන්සින් නෝර්ගේ පළමුවට එවරස් ජයගත්තේ. එවරස් කොපමණ සුන්දර වුවත් යාම අතිශය අභියෝගාත්මකයි. ඉතින් එහෙම වෙන්න හේතු විදියට තද සුළං, හිම සහ අයිස් කඩා වැටීම, ඔක්සිජන් අඩුවීම නිසා හුස්ම ගැනීමට අපහසු වීම, ජීවිතයේ ලොකු අවදානමක් තිබීම දැක්විය හැකියි. ඒත් එවරස් කන්ද ලෝකයේ අභියෝග සහ යාත්‍රා ශක්තිය ප්‍රදර්ශනය කරනවා. ඇත්තරම කදුමුදුනේ අභියෝගාත්මක භාවයේ සෙසු කඳු යාත්‍රා කිරීමේ සම්ප්‍රදායට ආදර්ශයක් වේ. ඉතින් මේ තමයි ලෝකයේ ඉහළම කන්ද වන එවරස් ගැන කෙටි අදින්වීම. ඔබට මේ වගේ තවත් භූගෝල විස්තර ලබා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට ජය.